Hi good morning. වැඩිපුරම කට්ටිය බලන්නේ day vlogs නිසා මං හිතුවා day vlog එකක් ගේන්න. උදේම නැගිටලා ෆෝන් එකේ චුට්ටක් ඉඳලා ඊට පස්සේ තේ බොනවා. මේ ටිකේ ශානක උදේට plain tea බොන්නේ. යා සාමාන්‍යයෙන් plain tea බොන්න තමයි යාස. tea එක බීලා මම ගියා wash එකක් දාගන්න එළියට යන්න තියෙන නිසා මම normally use කරන්නේ Bath and Body Works ලාගේ shower gel. හැබැයි මම මේක randomly ගත්තේ සිංගප්පූරු වලින්. මාරම හොඳයි. දැන් නම් භාගයක් ඉවරයි. මම දැකලා තියෙන ලංකාවේ shops වලත් මේක තියෙනවා. ඔයාලා try කරලා බලන්න පුළුවන්. හොඳ shower gel එකක්. රෙඩි වෙන වීඩියෝස් නම් මට මුකුත් ගන්න බැරි වුණා. මොකද මම ගොඩක් ලේට් වෙලා හිටියේ හැමදාම එහෙමනේ. ඒක නිසා අපි ඉක්මනට රෙඩි වෙලා ගියා. මුලින්ම ගියේ ග්ලෝ මාක් එකට අපිට ගෙදරට ඕන බඩු වගේක් ගන්න. ඊළඟට ගියේ මෙෂර්මන්ට්ස් දෙන්න. මට වෙඩින් එකක් තියෙනවා. ඒකට මම අලුතින් ෆ්‍රොක් එකක් මහන්න දුන්නා. ඒකට මෙෂර්මන්ට්ස් දෙන්න තමයි යන්න තිබුණේ. දැන් නම් වෙඩින් එක ඉවරයි. මට මාරම ලස්සන ෆ්‍රොක් එකක් කරලා දුන්නා. පුළුවන් වුණොත් මම වෙඩින් එක දවසේ vlog එකක් අරගෙන එන්නම්. එතකොට ඔයාලට ෆ්‍රොක් එකක් බලන්න පුළුවන්. දැනට මම Bright to be vlog එක අප්ලෝඩ් කරලා තියෙනවා. බැලුවේ නැත්නම් ඒ vlog එක අනිවාර්යයෙන්ම බලන්න. උදේම එළියට ගිය නිසා බ්‍රෙක්ෆාස්ට් මුකුත් ගත්තේ නැහැ. වැඩ ටික ඔක්කොම ඉවර වෙලා මේ වෙලාව බලද්දි 12 වගේ වෙලා තිබුණා. ඒක නිසා අපි හිතුවා බ්‍රෙක්ෆාස්ට් එක ස්කිප් කරනවා කියලා. අයිස් කොෆි දෙකක් විතරක් අරගෙන ආවා. එකපාරම අපි දවල්ට කනවා කියලා හිතාගෙන. මම මාර මාසයේ ගල්සියමල කන්න මම මේ vlog එක කරන දවසට කලින් දවසේ අපේ ගෙදර ගියා. අපේ තාත්තා තමයි ඉතින් මට මේව ගෙනල්ලා දෙන්නේ. මම ලන්ච් එක අරගෙන මට ලන්ච් එක කරනවා වීඩියෝ ගන්න බැරි වෙලානේ. මම ලන්ච් එක අරගෙන ගල්සියමල කකා මූවි එකක් බලන්න ගත්තා. මම එදා බලන්න ගත්තේ ජවාන්. ලන්ච් එක අරගෙන ශානක ගියා කායක වොෂ් කරගන්න එළියට. මට ඒක නිසා ෆුල් මූවි එක බලන්න බැරි වුණා. කම්මැලිකමට නිින්ද ගියා. 4 hours later මං හොඳට නිදාගත්තා. මම දැන් මේ රෙඩි වෙලා ඉන්නේ ඩිනර් වලට එළියට යන්න. අපේ ලොකු අයියයි අක්කයි අවුරුද්දකට පස්සේ ලංකාවට ආවා. ගිය පාර ඒගොල්ලෝ ලංකාවට ආපු වෙලාවේ අපි ගෙදර ආවා ඩිනර් වලට. අපි මේ පාර ඩිසයිඩ් කරා ඔක්කොමලා ඩිනර් වලට එළියට යමු කියලා. අපි දෙන්න ඉතින් ඉන්නේ මේ පැත්තේනේ. අපි ඒක නිසා වෙනම තමයි ගියේ. අපේ අම්මලා, ලොකු අම්මලා, අයියලා ඔක්කොමලා එක ළඟ ඉන්න නිසා එයාලා ඔක්කොමලා එකට තමයි එදා ආවේ. අපි කින්ස්බරි එකට ගියේ. සෑහෙන කාලෙකින් කට්ටිය ඔක්කොම එකට එකතු වෙන අපිට පොඩි අයව ගොඩක් මිස් වුණා. මේක හරිම චූටි vlog එකක්. හැබැයි මම ආසම දවසක් මට හිතුණා ඒක නිසා මගේ YouTube family එකත් එක්ක මේ දවස් share කරගන්න. දැන් මට ඉවසිල්ලක් නැතුව ඉන්නේ ගෙදර යනකම් අයියා මට දීපු gift එක බලන්න. මම ඒක නිසා vlog එක මෙතනින් ඉවර කරනවා. අලුත් vlog එකක් අරගෙන ඉක්මනටම එන්නම්. මගේ channel එක subscribe කරලා තියාගන්න. Bye bye.